ඔන්න සෑහෙන දවසක වීඩියෝ එකක් ගෙනාවා අරගෙන කරන්න හිතුණා. මම දැන් ඉන්නේ රත්නපුර පැල්මඩුල්ල පාරේ. ගමනක් කරගම පොන් දැක්කා මෙන්න මේ බෝඩ් එක දැක්කා. මෙන්න මේ බෝඩ් එක. බැරිම තැන කේටරින්ග්ස් බිරියානි රුපියල් 400යි. ඒක දැකලා නැවැත්තුවා. ගොඩක් දවසින් වීඩියෝ එකක් කරන්නේ. අර එතන මෙතනින් කාලා බලන්න. බලමු අපි ඇතුළට ගිහලා කොහොමද කියලා. රුපියල් 400ට වටින බිරියානියක් දෙනවද කියලා අපි බලමු. රුපියල් 400ට එක හොඳ ඩ්‍රම් ස්ටික් එකක් තියෙනවා. ඉතරයක් තියෙනවා. චිලි පේස්ට් තියෙනවා. ග්‍රේවි එකක් වම් වෙනවා. දාපු හැටි ඒක. මං ඇහුවා මෙහෙම දාන්නද කියලා. चिकन को फ्राई करला दिए ना बेटा चिकन ने उधर फ्राई कर लेंगे ना नॉर्मल सांबर की तमें हदला देने माराएगा इधर आती हूँ नहीं चिली पेस्ट में बिस्तर दिए රුපියල් 400ට වටිනවා එක. මේ වගේ නෝමල් සම්බර් රයිස් එකේ හදලා තියෙන්නේ. මේකට බෙදපු ලුණු ඒවා දාලා තියෙන කරාබු නැටි ඒවත් දාලා තියෙනවා රයිස් එකට. චිලි පේස්ට් එක හොඳට සැරට දිනනවා. ඒකත් එක්ක හොඳ බත් එකක් තියෙනවා. මොනවාරි දාපු මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වල හොඳ රහක්. ආටිෆිෂල් එකක් නෑ. නෑ ඒක ආටිෆිෂල් රහක් නෙමෙයි තියෙන්නේ. නැචරල් වල දාපු වගේ රහක් තමයි තියෙන්නේ. නැත්නම් ඇත්තටම වටිනවා. මේ වගේ ඩ්‍රම් ස්ටික් එකකුයි බිත්තර බොයිල් එග් එකකුයි එක ඇත්තටම රුපියල් 400ට වටිනවා. මෙන්න මේ අක්කා තමයි ඒක කරන්නේ. රුපියල් 400ක් මේ ගන්න දෙන්නවට වියදම පොත්තේ යනවා 350 යන වෙලාවල් තියෙනවා. ඔයා රයිස් එක මේ මේව කරගන්න. බිරියානි එක ගෙදරින් හරි මේ රයිස් කුකර් එකේ හදාගෙන මෙතෙන් අරන් එනවා නේ. මේ අක්කා කේටරින්ග්ස් කරනවල මෙන්න මේ වගේ හදාගෙන තියෙන්නේ. මේ උඩට අර උඩට බෙදපු ලුණු කරපිංච ඔක්කොම දාලා මොකද කරලා තියෙනවා.
මේ ෂොප් එක තියෙන්නේ රත්නපුර පැල්මඩුල්ල පාරේ. මෙන්න මේක තමයි තැන. මේ තියෙන තැන බැරිම තැන කේටරින්ග් රුපියල් 400. ඒකේ නම්මමයි හිතේ බැරිම තැන කේටරින්ග්ස් කියලා. මේ තියෙන්නේ මේ පැත්ත රත්නපුර, මේ පැත්ත පැල්මඩුල්ල. වටිනවා ඉතින් ඒ ගානට ඇත්තටම මෙතන. නාසිකුරන් තියෙනවා 500යි. බිරියානි තියෙනවා 400යි. මේ වගේ පොඩි ෂොප් එකක්. ලොකු කඩේකුත් නෙමෙයි. අසන වෙල්ලාවක් තියෙනවා මේ පැත්තේ. ඔයාලක හැමදාම මැරලා තියෙනවද? අපි කොහෙට වහලා? කොහෙට වහලා? සතිය අනිත් හැමදාම මැරලා. හැම දවසම හදිසියක් නොවුනොත් තියෙනවනේ. කීයට වගේ තමයි අරින්නේ? 11ට. කී විතරනක ඉන්නවද? සමහර දවසට 4 වෙනකන් ඉන්නවා. ඔව්. සමහර දවසට 2 වෙනකොට කෑම ඉන්නවා. කෑම තියෙන විදිහත් එක්ක මේ වගේ තියෙනවා මේ ග්‍රේවි එකනේ. මේක මොකක්ද තියෙන්නේ? මේක චිකන්. මේකේ චිකන්. මේ වගේ හොඳ ෆ්‍රයි කරපු චිකන් එකක් එන්නේ නේ. ඔව්. බිත්තරයක් තම්බලා බෙදලා තියෙනවා. චිලි පේස්ට් එක තියෙනවා. ඉතින් මේ වගේ මේ චිකන් හොදි එකක් තියෙනවා. චිකන් හොදි එකක් නේ. ඔව්. ඔගේ පොඩි ස්පේස් එක මේ අක්කා මේක කරන්නේ. අතනම කැමි කරායියක් එක. හොඳට තිබ්බනේ. ඒ ගානට මාර වටිනවා. ඒ කියන්නේ නිකන් නැහැ. ඒ කියන්නේ මේ බලන්න මේ චිකන් එක ෆ්‍රයි කරලා තියෙන්නේ මේවා එක දවටන එක මේවා කරලා. ඒතර ඒ ගානට ෆ්‍රයි කරලා එහෙම දෙනවා කියන්නේ ඉතින් ඇත්තටම වටිනවා. අක්කලා මේ අවරමද? ඔව්. මෙතන මොකද්ද කියන්නේ? මෙතන කියන්නේ තිරුවනාගටිය කියලා කියනවා. ඔව්. බටුගෙදරයි තිරුවනාගටිය අතර. බටුගෙදරයි හිරණකැටයයි අතර. රත්නපුර පැල්මඩුල්ල පාරනේ. ඔව්. මේ වගේ ටැප් එකක් තියලා තියෙනවා. අත හොදගෙන ඇතුළට ගිහිල්ලා කන්න තමයි තියෙන්නේ. අක්කලා සාමාන්‍ය කේටරින් කරනවා නම් මේ අවටමද කරන්නේ? ඒක නෑ ඉතින්. ට්‍රාන්ස්පෝර්ට් කරනවා අමාරුයි. ඔව්. ඇවිල්ලා ට්‍රාන්ස්පෝර්ට් කරන්න අමාරුයි. ඇවිල්ලා ගෙනියනවා නම් අවුලන්නේ නැහැ. මේ කරන්නේ මේ මං විතරක් නෙමෙයි. අක්කයි මායි දෙන්නත් එක්ක අක්කා තමයි ගොඩක් වෙලාට උයන්නේ. අපි තව තැනක් තියෙනවා ලෙල්ල පිටියේ. සාමාන්‍යයෙන් කොහොමද දැන් ඔයාලට ඕඩර් එකක් එහෙම දෙනවා නම් කොහොමද කරන්නේ? ඕඩර් එකක් ඒගොල්ලෝ භාජන දෙනවා නම් භාජන වලට ගෙනියනවා නම් එහෙම දෙනවා. නැත්නම් පැක් කරලා එහෙම දෙනවා. රයිස් ඇන් කරි බිරියානි කොහේද? ඔව්. නාසිකුරන්. ඔව්. රයිස් ඇන් කරි උනත් දෙනවා. එහෙම නැත්නම් මේ බිරියානි එක උනත් කරලා දෙනවා. නම්බරයක් විදිහක් තියෙනවා නම් මේ අවට එන අය කේටරින් කරගන්න හැමතිස්සෙම. නම්බර එකක් තියෙනවා. නම්බර එක කියන්න. 071 33 77 480. මේ නම්බරයට සම්බන්ධ කරගන්න පුළුවන්. ඔව්. මේ නම්බරයට මේ අක්කව සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ පොඩි ෂොප් එකක් ඇත හොඳට කරනවා අය අක්කා. මේ වගේ මෙහෙම තැනක මෙන්න මේ බෝඩ් එක ප්‍රධාන පාර අයිනෙම තියෙනවා. යනකොට බලන්න පුළුවන්. මේ පැත්තේ යන වෙනවා නම් ඉතින් මෙතනින් කන්න පුළුවන්. රත්නපුර පැල්මඩුල්ල පාර අයිනෙමයි මේක තියෙන්නේ. ඉතින් අපේ channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. තවත් මේ වගේ budget place එකක හැම වෙනා හැමෝටම එකක් ජය වේවා.